කොළඹ ප්‍රදේශයේ සිට නුවරට කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද පොල්ගොල්ලේ ආනන්ද නම් චීවරධාරියා අත්අඩංගුවට පත්ව තිබෙනවා. මහනුවර මත්ද්‍රව්‍ය ජාලය පාලනය කර ප්‍රබල චරිතයක් වන මෙම පොල්ගොල්ලේ ආනන්ද නම් චීවරධාරියා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බවයි පැවසෙන්නේ. මෙහෙට දින දෙකකට පමණ පෙර කොළඹ සිට නුවරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද චීවරධාරියෙකු අත්අඩංගුවට පත් වූවා. කාලයක් මුළුල්ලේ පොලිසියෙන් කට්ටි පනිමින් සිටි මේ චීවරධාරියා වන්නේ පොල්ගොල්ලේ ආනන්ද නම් චීවරධාරියායි. මීට පෙර මෙම චීවරධාරියා විසූ පන්සල සොයා පොලිසිය මෙහෙයුම් සිදු කළ අතර එම අවස්ථාවන් වලදී ඉන් පලා ගොස් වෙනත් නගරයක සැඟවී සිට ඇති බවටයි තොරතුරු හෙළිවන්නේ. මෙම චීවරධාරයා නුවරට පැමිණි අවස්ථාවකදී පෙරේදා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා. කාලයක් තිස්සේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුගේ මත්ද්‍රව්‍ය විකුණු නිරෝෂා දමයන්ති නොහොත් ටීනා අවසානයේ මෝදරින් ගෙන අයිස් සමග මීට පෙර අත්අඩංගුවට පත් වුණා. නාමගිය මෝදර හා කොළඹ ප්‍රදේශයේ තවත් කෙරුමකුගේ අයිස් හා කුඩු නුවරට ප්‍රවාහනය කළ මෙම චීවරධාරියා හමුවීම සඳහා හෝටලයට පැමිණි පසුයි ටීනා අත්අඩංගුවට පත් වූයේ. එම චීවරධාරියා විසින් ලබා දෙන ලද අයිස් මත්ද්‍රව්‍ය සමගින් ඒ අවස්ථාවේදී අදාළ චීවරධාරියා එම හෝටලයෙන් පැන ගොස් තිබුණා. එම චීවරධාරියාව විශ්වවිද්‍යාලයට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම කළමනාකරණය කරන ලද පුද්ගලයා ලෙසද හැඳින්වෙනවා. එසේම මෙයට පෙර අත්අඩංගුවට පත් වූ චාමිකාට කොළඹ සිට නුවරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා උදව් කරන ලද්දේද මේ පොල්ගොල්ලේ ආනන්ද නම් චීවරධාරියා විසින් බවයි තොරතුරු හෙළි වී ඇත්තේ. මහනුවර කුඩු හා මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගන්නා ලද මෙම පොල්ගොල්ලේ ආනන්ද නම් චීවරධාරියා පොලිස් අත්අඩංගුවටගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා රක්ෂිත බන්ධනාගාර කොට ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව ඉදිරියේදී මෙම චීවරධාරියාගෙන් ප්‍රශ්න කිරීම මත තවත් පුද්ගලයන් රැසක් කොටු කර ගැනීමට පොලිසිය කටයුතු සූදානම් කරමින් පවතින බව වැඩිදුරටත් පොලිසිය සඳහන් කරා.